බර්ත්ඩේ වීඩියෝ CS එකේ අවසාන කොටසට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ලෙනගිරි ආරණ්‍ය සේනාසනයේ ගත කළ මේ දවස් දෙක ජීවිතයේ අමතක නොවන අත්දැකීමක් වුණා. නිහඬ වටපිටාව, හිතට දැනුණු සැනසීම සහ මේ ගමනේ ලැබුණු ලස්සන මතකයන් මේ වීඩියෝ එක පුරාවට ඔයාලට දැක ගන්න ලැබෙයි. මේ බර්ත්ඩේ වීඩියෝ එක පුරාවටම සපෝට් කරපු හැමෝටම හදවතින් ස්තුතියි. ලෙනගිරි ආරණ්‍ය සේනාසනාධිපති එවැගේ මේ දුරුනෑගල ආරණ්‍ය යෝගාශ්‍රම ආධිපති එවැගේ මේ ස්ථාන විදීම ආධිපත්‍යයන් සුරන අපේ කල්යාණ මිත්‍ර පඬිත කම්මඨානාචාර්ය අපේ ගරු කටයුතු දුරුනෑගල සම්පත අධිදාන පඬිත ස්වාමීන්ද්‍රාණන් වහන්සේ ප්‍රාණ අපේ නියෝජිත පරිවේනාධිපති අපේ රේවත පඬිත හාමුදුරුවෝ අපේ නාමද පඬිත හාමුදුරුවෝ ඇතුළු වැඩම වදාළ සංඝාවනීය ගෞරවනීය මහා සංඝරත්නයේ නමස්කාරයි. ලෙනගිරි ආරණ්‍ය සේනාසන ප්‍රධාන අනුශාසක අපේ ගෞරවනීය කුරුණෑගල සමිත පඬිත ස්වාමීන්ද්‍රාණන් වහන්සේ මේ සැදැහැවත් පින්වතුන්ලාගේ මේ උතුම් මහා පින්කම පින් වැඩෙන ආකාරයට මෙලොවහා සංසාර ගමනෙහි යස්ස පදීතෝ සුමනෝ විපාකං පටිසේවති. මේ ජීවිතයේදී නිරතුරුවම හිතනා හැම භාවයකදීම සෝම නස්ස රාගක කුසල සිත රාග කරගෙන සිත තුළ සතුට උපදවා ගන්නට පුළුවන් වන විදිහට මේ උතුම් මහා කණපටු දානමය මහා පුණ්‍ය ක්‍රියාව සිද්ධ කර ගැනීමට අවශ්‍ය කරන මූලික අවවාද අනුශාසනා ඒ සියලුම කටයුතු මෙහෙයවමින් අපේ සමිත පඬිත ස්වාමීන් වහන්සේ ඒ සියල්ල ඉතාම ලස්සනට ඔබ වෙනුවෙන් සිද්ධ කර දෙන්නට ආමුලික වීම පිළිබඳව විශේෂයෙන්ම අපේ පඬිත ස්වාමීන් වහන්සේට අපේ ගෞරවය න්‍යාමස්ථානයේදී පළ කරනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ පාරමී සම්පූර්ණ කරලා ලෞතුරු බුද්ධ රාජ්‍යයට පත් වෙලා බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ අමතා වදාළ දේශනාව තමයි දානං පානං මනුස්සානං දානං දුක්ඛති නිවාරණං. මේ ලෝකේ උපන් හැම කෙනෙකුටම දානය තරම් සතර දිය දුරු කර ගන්නට හේතු වන පින්කමක් තරක් නැහැ. සංසාර ගමනේ ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ සියලු දුකින් මිදෙන්නට මේ දානය ඒකාන්තයෙන් උපකාර වෙනවා. ඒ වගේම මේ ලෝක ජීවත් වෙනකොට දන් දීම නිසා ඒ දන් දෙන සැදැහැවතුන්ට ඒ පින්කම පිළිබඳව හිතන හැම වෙලාවකදීම එය තමන්ටම සාන්තියක් වෙනවා. තමන්ටම යහපත කෙරෙනවා. තමන්ටම මේ ජීවිතයේදී මා වරු ජීවිතේ
මගේ ධනය සියල්ල මම ගිය පෑදම් කරලා බුදුපාමොක් මහාසගරට මේ පින්කමක් කළා කියලා හැම වෙලාවෙම සතුට දෙන පින්කමක් හැටියට අපේ රජුතර ප්‍රදීප් මහත්මයාට මේ පින්කම දිහා බලලා සතුට දෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් වෙලාවක යම් කිසි දෙයක් මේ ජීවිතයේ සිද්ධ කරගෙන ඒ සිදු කරගත්තා වූ දේ නිසා තමන්ට යස්ස අසුමුකෝරෝදං ඉතන හැමවා වේකරීම ලෝකනාථගෙන දෙන ජීවිතේ කඩා වැටෙන්න ඒ වගේම හිතේ අසතුට ඇතිවෙන දේවල් මේ ජීවිතේ අපි කවුරුත් බැහැර කරගන්න කියන කාරණය බුදුහාමුදුරුවෝ පෙන්වා දෙනවා. ඒ අනුව මේ සදහමක පින්වතුන්ලා මේ අමන්ත්‍ර ශාසනයට පැමිණිලා අද මේ දහවල සිද්ධ කළේ සංබුද්ධ දේශනාවේ පෙන්වා දෙන උතුම් මහා සංඝික දානමය පුණ්‍යක් වේවා. බුදුරජාණන් වහන්සේ මේ දානයේ තරම් ඉතාම ප්‍රශංසනීය පින්කමක් වශයෙන් වෙන පින්කම් වලට වඩා අනිකුත් පින්කම් අපි කරනවානේ. මේ පින්කම් අතර අපේ ලෝභ සිත අපිට මදකින් හෝ දුරු කරගන්නට හේතු වන පින්කම අතරින් මේ දානමය පින්කම ධර්මයේ පෙන්වා දෙනවා. අපි තුල මේ ලෝකයේ සැරිසරන්නට එකම හේතුව වන්නේ මේ ක්ලේශය කියන මේ කෙලෙස් ධර්මයන්. මේ කෙලෙස් ධර්ම සංහාදී අපිට මේ ජීවිතයේ අවශ්‍ය තාක්කල් අපිට සසරට පිළිසෙන්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ වෛශාඛ්‍ය මාසයේ තුල බුද්ධ රාජ්‍යයට පත් වෙලා ප්‍රථමයෙන්ම දේශනා කළ උතුම් බුදුබණ පදයේ තියෙන පැහැදිලි කළේ කුමක්ද? පින්වතුනි, සතර ගමනේ සැරිසරන්න හේතු වන සංහාව නැති වඩුවාමා දමනය කොට සංහාව නැති වඩුවාමම අල්ලගෙන මේ පංචස්කන්ධය නැමැති ගේ හදන වඩුවාමම අල්ලගෙන සුණු කොට නැවත මට මේ සතරේ සංහාව නිසා පංචස්කන්ධය නැමැති ගේ හදන්නට ඉඩ නොතබු බව බුදුහාමුදුරුවෝ වදාළා. එනිසා අපි තේරුම් ගන්න ඕනේ මේ දාන ධර්මාදී පින්කම් කරගන්නේ අපේ ලෝභය අපිට ඈත් කර ගැනීම සඳහා. මේ ලෝකේ අපි සැරිසරන්නේ ඕනෝ ලෝකෝ අකින්තෝ තණ්හා ධාතු. අපිට කොයිතරම් මේ ලෝකයේ දැනුණා අපේ ප්‍රමුදුන් කාන්තරාදය සහිත මේ හිත නිසා අපිට මේ ලෝකේ ප්‍රමාණවත් වන්නේ කොච්චර මේ ධර්මා හැබැයි දාන ආදී පින්කම් කරලා ඒ පින්කම් කරගෙන හැම අවස්ථාවකදීම අපි ලෝභයෙන් යම් ප්‍රමාණයකට ඈත් වෙනවා. අලෝභ ආදී කුසල් පිට පහල කර ගන්නවා. කර්මඵල විශ්වාසය ඇති කර ගන්නවා. මේ පින්කම නිසා අපිට මේ ජීවිතයේදී බොහෝ සැපදායකයට මේ පින්කම මහෝපකාරී වන බව කල්පනා කරමු. පරලොව සසරේදී අපිට බොහෝ සැප ලබන්නට මේ පින්කම අපට උපකාර වෙනවා ගමනක් නෙවෙයි කාර්මිකව ධර්මයක් භාවයට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ යම් කෙනෙකු සසරේ පින් කරලා පින මොරලා පින්වතුනේ අතුලාව සත්‍ය ධර්ම අවබෝධ කරගෙන කෙලෙසුන් දුරු කරලා රහත් භාවයේ ලබන නිවන් දකින්නට නම් කාර්මී ධර්ම 10ක සම්පූර්ණත්වයේ අපි තුල පිළියෙල වෙනවා. ඉතින් ඒ පාරමී ධර්ම අතර දානය තරම් වටිනා පාරමී ධර්මයක් ආන්නේ බුද්ධ රාජ්‍ය පසේ බුද්ධත්වයේ රහත් භෝධිය ලබන හැම උතුමන් වහන්සේ නමක්ම සතර මුල්ලේ ප්‍රථම කොට පුදනලන්නේ මේ දානය නැති පාරමී ධර්මයයි. ඉතින් අද ඔබ මේ ජීවිතයේදී අද 36 වෙනි උපන්දිනයේ සිහිපත් කරගෙන තමන්ගේ ජීවිතයට ලොකු ආශිර්වාදයක් සලසා ගැනීමට මේ උතුම් මහා පින්කම සිද්ධ කරගත්තා කියන ඉතාමත්ම සැදැහැති මේ මොහොතේ උතුම් පින්කමේ කුසලයේ පින අනුමෝදන් වන අවස්ථාව දැන් ඔබ පින්වත් හැමදෙනාම දස පුණ්‍යක් ක්‍රියාවක්ම සිද්ධ කළා. දාන දුන්නා, පන්සිල් දෙපිටියා සිල්ව දුන්නා, වතාවත් කළා. ඒ වගේම පින් අනුමෝදන් වෙනවා, පින් අනුමෝදන් කරනවා. ඒ වගේම
ධර්මයේ ආනව සම්මා දිට්ඨිය පහළ කරගන්න මේ සියල්ලම මේ පින්කම තුළින් එක පින්කමකින් බොහෝ පින්කම රාශියක් ඔබට සම්පූර්ණ කරගන්නට ඉතාම හොඳ අවස්ථාවක් ලැබුණා කියලා ඉතාමත්ම කැදැහැතින් මේ පින්කම කල්පනාවට ගත යුතු වෙනවා. ඒ නිසා දැන් බොහෝ ශ්‍රද්ධාවෙන් මේ සිද්ධ කළ පින්කමේ උතුම් පින්කල් දෝසතුන් වටිනා මේ රමණීය වනසෙනසුනට මේ ලෙනගිරි ආරණ්‍ය සෙනාසනයේට අධිග්‍රෝහිත දිව්‍ය රාජ සමූහයා මේ පින් අනුමෝදන් කළා. බොහෝ ශතකට දීර්ඝයටපත් වෙලා අපේ අනුශාසකයන් වහන්සේ අපේ සමිත සංගීත ප්‍රාණේන්ද්‍රයන් වහන්සේලා මේ රමණීය සෙනසුනක් දෙවියන් දාමින් රැකේවා. විශේෂයෙන්ම අද 36 වෙනි උපන්දිනයේ සමරන රාජිත ප්‍රදීප මහත්මයාට දෙවියන්ගේ ආශිර්වාද ආරක්ෂාව ඉතාමත් සැලසීලා දෙවියන් කාර්යයේ මුලියකින් නිවන් දකීවා. සාස්ත්‍යල දෙවියන්ට දෙන්න. ඉතින් අද මේ උතුම් මහා පින්කමේ සියලු බල ශක්තිය සියලු කුසල වල බලයෙන් ත්‍රිවිධ රත්නය ආනන්ද ගුණ බලයෙන් ජයශ්‍රී මහා බෝධිහාමුදුරුවන්ගේ ගුණ බලයෙන් අද උපන් දිනයේ සිහිපත් කරගෙන මේ පින්කමට අවතීර්ණව පැමිණි රාජිත ප්‍රදීප මහත්මයාට ඉලා කාලයක් හෝ දීපුව නිරෝගීව ජීවත් වේ සියලු ඉදිරි කටයුතු සිදු කරගන්න සියලු කායික ශක්තිය මානසික ශක්තිය ධෛර්යය ඉතා හොඳින් සැලසී සුදු ආසනාවන්ත සෞභාග්‍යයෙන් පිරි ආසනාවන්ත උපන් දිනයක් වේවා. ඉතින් ඒ වගේම අනිකුත් සහභාගී වෙන ඒ සියලු කින්වත් හැමදෙනාටම නිදුක් නිරෝගී ආයුරෝග්‍ය සපත් සංසාරයේ මේ කුසල් කරන කොටගෙන මතු සතරේ හැමදෙනාටම ගුරු දිව්‍ය මනුෂ්‍යාදී සතරේ ලැබේවා. සතරේ කවදා කවද කලදෙනී හෝ දුක්ඛාදී චතුරාර්ය සත්‍ය නාමාවබෝධයෙන් උතුම් කාර්යතරේ නිවන් සුවයෙන්ද නිවි සැනසෙන්නට මේ පින්කම පාරමිතා වේවා. හැමදෙනාම උතුම් කිරින් ධර්මයේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිතු භගවාන් සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්න සුගතෝ ලෝකනිතු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති භගවතා ධම්මෝ සම්දික්ඛිතෝ අකාලිකෝ ඒවි පස්සිකෝ කරයිකෝ කච්චත්තං වේදිතබ්බෝ ඉමුනෝයිති පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥාන පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යතිං චත්තාරි පුරිසයුගාඥා ඒස භගවතෝ ශාවක සංඝෝ ආග්නේයෝ කාමේයෝ දක්ඛියෝ අඤ්ඤ කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛේතං ලෝකස්සාමි ඒතේන සච්ච වච්චේන ප්‍රතිදේවෝ සම්බුද්ධෝ ඒතේන සච්ච වච්චේන සම්බරෝ විනාශතු ඒතේන සච්ච වච්චේන හෝතු තේ ජය මංගලං කරණීය මන්ත කුසලේන සත්වෝ යෝජ සූරෝජ ස්වචෝ චස්සමුතුමනතිමානි සන්දුස්සකෝච සුදරෝච අප්පකිච්ඡෝච සල්ලකෝච සාමින්ද්‍රියෝච හිතකෝච අක්ඛගාතෝ වේසු අනුකිතෝ නචබුද්ධං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේ උපදේයං සුඛිනෝ වාගේ විනෝ මන්තු සම්පේ සත්තා භවන්තු සුඛිතත්තා ඒකේ විමානං තථා වාදානවචේ සාකීකාවායේ මාන්තා මජ්ක්‍ධිමා වස්සකාරුපතුලා දික්ඛාවායේ වාදේශායේ චතුරේ වසන්ති අවිදුරේ පුතා සම්දරේ සීලා සම්පේ සත්තා භවන්තු සුඛිතත්තා
සබ්බ භූතේසු මාන සංභාවයේ අපරිමාණං මෙත්තං ච සබ්බ ලෝකස්මින් මාන සංභාවයේ අපරිමාණං බුද්ධං අදෝච කිරියං ච සම්භාරං සතං තිත්තං චරං නිසින්නෝ වාසයානෝ මායාවතස්ස විගතනිකෝ ඒතං සතින් අනිත්තේය නාක්ඛනේ සංඛ්‍යාරං ඉදමාවෝ දිට්ඨිං චාන්තරම්ම සීලවාදස්සනේන සම්පන්නෝ ආමේසු විනේය වේදන්නයාතු බබ්බසේයං කුමරේති ඒතේන සච්ච රාජ්‍යේන දුක්ඛාලෝක සමින්දුතේ ඒතේන සච්ච රාජ්‍යේන අයාලෝක සමින්දුතේ ඒතේන සච්ච රාජ්‍යේන රෝගාලෝක සමින්දුතේ කාන්තිති යෝයජ්ජන්තු සබ්බරෝධෝ විනස්සති මාගේ කාතු වන්දනයෝතු සීලීලායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදාසොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදාසොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදාසොත්ති භවන්තු තේ අදිවාදන සීලස්ස ඇත්තටම මේ වගේ දවසක් ජීවිතේට එකතු කරගන්න ලැබුණ එක ගැන මට හරි සතුටුයි. වීඩියෝ එක බලපු ඔයාලත් හැමෝටම ස්තුතියි. නැවතත් අලුත් වුක්කකින් හමු වෙන තුරු ඔයාලට හැමෝම බුදු සරණයි.